මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ ඔලිම්පික් කොඩියේ විස්තර පහසුවෙන් මතක තියාගන්න හැටි. සුදු පාටයි පසුබිම වෘත්ත පහයි කොඩියට නිල් කහ කළු කොළ රතු වර්ණ වලලු එකටලු 914ලු පියර කුබල් කලේලු යුරෝ ආසිය අප්‍රිකා ඔට්‍රේ මහදීපලු. අපි බලමු මේ කවියේ තේරුම. යාළුවනේ ඔලිම්පික් කොඩියේ වර්ණය තමයි සුදු. ඒ වගේම ඒ කොඩියේ වලලු පහක් තියෙනවා. ඒ වලලු පහ එකට එක බැඳිලා තියෙන්නේ. ඒ වගේම ඒ වලලු පහේ පාට පිළිවෙලින් අපි මතක තියාගන්නත් ඕනේ. ඒ වර්ණ තමයි නිල්, කහ, කළු, කොළ, රතු. ඒ වගේම මේ කොඩිය 1914 පියර කුබර්ටීන් විසින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඒ වෘත්ත පහෙන් කියවෙන්නේ ලෝකයේ මහද්වීප පහකි. අපි බලමු ඒ මහද්වීප පහ මොනවාද කියලා. යුරෝ ආසිය අප්‍රිකා ඔටේ මහද්වීපලු. මේ මහද්වීප පහ තමයි යුරෝපා මහද්වීපය, ආසියා මහද්වීපය, අප්‍රිකා මහද්වීපය, ඒ වගේම ඕස්ට්‍රේලියා මහද්වීපය, ඒ වගේම ඇමරිකා මහද්වීපය. යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔලිම්පික් කොඩියේ විස්තර පහසුවෙන් මතක තියාගන්නේ.